ජපානයේ සැඟවුණු සුකරත්වය සෙවන් ෆෝල්ස් නානාදාරු. අද අපි ආවේ ජපානයේ තියෙන සුන්දරම සුන්දර ස්ථානයකට. කවසු නානාදාරු බලන්න. ඉතින් මෙතනින් ඉඳන් ඉස්සරහට තවත් ලස්සන දියඇලි 6ක් බලන්න යන්න සෝදානම් අද අපේ ගමනේ. අමතක නොකර මාව ෆලෝ කරලා දිගටම මේ වීඩියෝ එක බලන්න. මේ තමයි නානාදාරු. දියඇලි හතේ ලස්සනම දියඇල තමයි ඕදාරු දියඇල්ල. ඉතින් මේක ලස්සන වගේ මම මතක් කරන්න ඕනේ. මේ දියඇල්ල බලන්න එන අයට පුළුවන් උණුදිය උල්පත් තියන අයට උණුදිය උල්පත් වල නාන්න. හැබැයි ඒකට යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. ඉතින් යෙන් 2000ක් විතර මුදලක් ගෙවලා අවශ්‍ය ඇඳුම් තමන් අරගෙන ඇවිල්ලා නැත්නම් මෙතනින් මිලදීගෙන ඔබට පුළුවන් ගිහිල්ලා ඒ උණුදිය උල්පත් වල සුන්දරත්වයේ විඳින්න. දියඇල සුන්දරත්වයේ විඳින ගමන් උණුදිය උල්පත් වලට බහැලා ස්නානය කරන්න පුළුවන්. මේ තමයි ඕදාරු කියන දියඇල්ල. මීටර 30ක් විතර මේ දියඇල්ල උසයි. ජල පහරවල් දෙකක් එක තැනකට එකතු වෙන හින්දා තමයි මේකට දෙයිදාරු දියඇල්ල කියලා හඳුන්වන්නේ ජපන් භාෂාවෙන්. මේ දාරු කියන වචනේ හැදිච්ච විදිහ හරි වෙනස්. සාමාන්‍යයෙන් දියඇල්ලකට ජපානයේ කියන්නේ තාකි කියලා. හැබැයි අවසු ප්‍රදේශයේ ඉන්න මෙහි ප්‍රදේශයේ ඉන්න බොහෝ දෙනා දියඇලි වලට කියන්නේ හැමෝම වගේ දියඇලි වලට කියන්නේ දාරු කියලා. මේ දාරු කියන වචනේ හැදිලා තියෙන විදිහත් හරි වෙනස්. හේයන් යුගයේදී ක්‍රිස්තු වර්ෂ 784 1185 වගේ කාලවකවානුවේදී වතුර වැටෙන තැන නැත්නම් ජල ධාරාවක් වැටෙන එකට ජපන් භාෂාවෙන් ජපන්නු කියලා තියෙන්නේ තාරුමී කියලා. ඉතින් මේ තාරුමී කියන එක තමයි කාලෙන් කාලෙට දාරු බවට පත් වෙලා තියෙන්නේ. ඕක තමයි මේක ඉතිහාසගත කතාව. කවසු සෙවන් ෆෝල්ස් වල ලස්සන දියඇලි අතරේ මේ තුන්වෙනි දියඇල්ල. මේකට කියන්නේ කනිදාරු කියලා. ජපන් භාෂාවෙන් කනි කියලා කියන්නේ කකුළු ආඩි. ඉතින් කකුළු දෙකේ හැඩයට නිර්මාණය වෙලා තියෙන මේ දියඇල්ලට තමයි කනිදාරු කියලා කියන්නේ. මෙතනින් එහාට තියෙන දියඇලි මීට වඩා ලස්සනයි. අපි ඒවත් බලමු. දැනට මේ සුන්දරත්වයේ විඳලෙමු. මේ සුන්දර වතුර පාරේ තියෙන නිල් පාටට හුරු කොළ පාටට හුරු ලස්සන වර්ණය නිසා යුනෙස්කෝ ලෝක උරුමයක් යුනෙස්කෝ භූ උද්‍යානයක් ලෙස මෙම ස්ථානයේ මේ කවසු සෙවන් ෆෝල්ස් නම් කරලා තියෙනවා. මේ දියඇලි බලන්න එන ඕනම කෙනෙකුට මේ ගල් පර්වත දිහා දැක්කම මේ වතුර ගලාගෙන යන ගල් දිහා දැක්කම හිතෙන්න පුළුවන් වෙනස් විදිහේ කතා ගොඩක්. හැබැයි ජනප්‍රවාදයේ තියෙන මෙන්න මෙහෙම කතාවක්. මේ ප්‍රදේශය අරක්ගත්ත ඔලු 7ක මකරෙක් ඉඳලා තියෙනවා. නැත්නම් සර්පයෙක් ඉඳලා තියෙනවා. ඒ සර්පයාව හිර කරපු නිම්නය තමයි මේ කඳු නිම්නය. ඉතින් මේ සර්පයාගේ ඔලු 7ට අදාළව තමයි මේ ජල ධාරාවන් නිකුත් වෙන දියඇලි 7 නිර්මාණය වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ සර්පයාගේ පිට බඳ වලිගය නැත්නම් මේ මකරගේ වල්ගය මේ කොරපොතු විදිහට තියෙන ගල් හැටියට තමයි ජනප්‍රවාදයෙන් හඳුන්වන්නේ. හැබැයි මේකේ විද්‍යාත්මක කතාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මීට අවුරුදු 25000කට විතර ඉහතදී ගිනිකන්දක් පිපිරිලා ඒ ගිනිකන්දෙන් ගලාගෙන ආපු ලාවා මේ විදිහට සීතල වතුරට එකතු වෙලා එම සීතල වතුරට එකතු වීමත් එක්ක මේවා ඝන බවට පත් වෙලා ඒ ඝන විච්ච ගල් තමයි මේ තියෙන්නේ. ඇත්තටම කිව්වොත් එහෙම අපි මේ හිටගෙන ඉන්නේ ඝන විච්ච ලාවා උඩ. ජනප්‍රවාදයේ මේක මකරෙකුගේ සර්පයෙකුගේ පිට කොරපොතු තියෙන පිට කියලා හඳුන්වනවා. විද්‍යාත්මකව ලාවා තියෙන ගල් ගොඩක්. හරි වෙනස් කතා ගොඩක්. හරි ලස්සන තැනක්. මේ ස්ථානයට ආවම තවත් ලස්සන වැඩක් ඔයාලට කරන්න පුළුවන්. මේක ඇත්තටම විශ්වාසයක්. ඉතින් ඔබට කරන්න තියෙන්නේ පුංචිම පුංචි yen 100ක මුදලක් පාවිච්චි කරලා අතට කැටේට yen 100 දාලා මෙතනින් ගන්න ඕනේ ගල් කැට 3ක්. හරිද? ගල් කැට 3ක් අරගෙන පිරිමි අය වම් අතින් ගැහැණු අය දකුණු අතින් මෙන්න මේ ස්ථානයේ ඉඳලා මෙන්න මේ බෝඩ් එක උඩට නැගලා මේ ලෑලි පොර උඩට නැගලා මෙතන ඉඳන් අන්න අර ඈත පේන මුට්ටියක් වගේ තියෙන ගල් වලින් නිර්මාණය වෙච්ච අන්න එතනට ඔබ ප්‍රාර්ථනාවක් කරගෙන දාන්න තියෙන්නේ. ඒ රවුම ඇතුළට මේ මුට්ටිය වේවා එහෙම නැත්නම් ඒක වටේ අර වලල්ලක් හදලා තියෙන ඒ වලල්ල ප්‍රමාණයට වැටුනොත්
ඔබේ ප්‍රාර්ථනාව ඉටු වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඇත්තටම මේක විශ්වාසයක්. ඒක ඇත්තක් වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් හදවතේ විශ්වාසය තියාගෙන ඒක කරන්න පුළුවන්. දැන් අපිත් මේ වැඩේ කරන්න තමයි හදන්නේ. NCA මේ විදිහට කැටේට දානවා. ඊට පස්සේ ගල් කැට තුනක් ගන්නවා. මේ ගල් කැට තුන ප්‍රාර්ථනාවක් කරගෙන දාන්න තියෙන්නේ වමතින්. try කරමු. ගොඩක් දුර ගියා. වැඩේ ඉවර නෑ. තවත් ලස්සන දියැලි කිහිපයක් තියෙනවා. මාව ෆලෝ කරලා තියාගන්න අමතක කරන්න එපා. ෆලෝ කරපු නැති කට්ටිය දැන්ම ෆලෝ කරලා ඉතුරු ටිකත් බලන්න. ශෝකයි දාරු දියැල්ල. මේ දියැලි හතේ තියෙන ලස්සන දියැල්ල. මේ දියැල්ල ලස්සන වෙන්නේ ඔබට මේ පිටිපස්සෙන් පේන ලස්සන වතුර ටික හින්දාම නෙමෙයි. ලස්සන දිය ධාරාව හින්දාම නෙමෙයි. ඊට මත්තෙන් මේකට ලස්සන කතාවක් තියෙනවා. මේ ඔබට පේන පිළිම දෙක, ලෝහමය පිළිම දෙක මුළු ජපානයම විතරක් නෙවෙයි මුළු ලෝකයම අඳවපු ලස්සන ආදර කතාවක් මේ පිළිම දෙක හා සම්බන්ධව රැඳිලා තියෙනවා. මේ දියැලි හතේ රචු හැටියට තමයි මේ දියැල්ල හඳුන්වන්නේ. ද ඉසු ඩාන්ස කියන පොතට නොබෙල් ත්‍යාග පවා හම්බ වුණා. ඒ පොත නිර්මාණය කරගැනීමෙන් චිත්‍රපටි ගණනාවක්, ටෙලිනාට්‍ය ගණනාවක් නිර්මාණය වුණා. මම අර කලින් පෙන්නපු හරි ලස්සන ලෝහමය ප්‍රතිමා දෙක. ඒ කියන්නේ ලස්සන ආදර කතාවක් මේ දියැල්ල හා සම්බන්ධ වෙලා නිර්මාණය වෙලා තියෙනවා. මේ තමයි වාසනාවේ හතරවෙනි සීල් එක. ඉතින් හතරවෙනි සීල් එකත් ගහමු. මේ සීල් වල තියෙන ටාගට් එකත් මිස් කරගන්න එපා. සීල් හතක් තියෙනවා. මෙතනට එන කෙනෙකුට මේ සීල් හතත් අනිවාර්යයෙන්ම ගහ ගන්න පුළුවන්. අපි තවත් ලස්සන දියැලක් ළඟට ඇවිල්ලා ඉන්නේ. මේ දියැලි හතේ මේ දියැල්ල තමයි හෙබිදාරු දියැල්ල. හෙබිදාරු කියලා කියන්නේ ජපානයෙන් හෙබි කියලා කියන්නේ සර්පයන්ට. ඉතින් මේක සර්පයෙක්ගේ හැඩයක් ගන්න දියැලක් කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මම අර කලින් මතක් කරපු ලාවා ගලාගෙන ඇවිල්ලා මේ විදිහට ලාවා ගලාගෙන ඇවිල්ලා නිර්මාණය වෙලා තියෙන ඔබට පේනවා ඇති ගල් පතුරු. ඒවා හරියට සර්පයේදී කොරපතු වගේ තමයි තියෙන්නේ. අන්න ඒකින්ද තමයි උඩේ ඉඳන් පහළට සර්පෙක් ගලාගෙන ආපු විදිහට තියෙන නිසා තමයි ජපන්නු මේකට හෙබිදාරු කියලා නම දීලා තියෙන්නේ. හෙබිදාරු වලින් පස්සේ අපි යන්න හදන්නේ එබිදාරු කියන දියැලට. එබිදාරු කියන දියැලට යන්න තියෙන්නේ අර ඈත පේන එල්ලෙන පාලම මතින්. ආරක්ෂාව පරිස්සම ගැන හිතලා තමන්ගේ ගමන නිදහසේ යන්න පුළුවන්. හරි ලස්සන සුන්දර වටපිටාවක සුන්දරත්වය විඳින්න පුළුවන්. මේ ඇවිල්ලා එබිදාරු දියැල්ල. මේ දියැලි හතේ තියෙන තවත් ලස්සන දියැල්ලක්. මම කිව්වා වගේම එබිදාරු නිර්මාණය වෙලා තියෙන්නේ. එබිදාරු කියන නම නිර්මාණය වෙලා තියෙන්නේ ඉස්සෙකුගේ හැඩයට මේ දියැල්ල ගලාගෙන එන හින්දා. දියැලි හතේ ලස්සනම එහෙම නැත්නම් සුන්දරතම දියැල්ල තමයි මේ කමදාරු දියැල්ල. දිගින් උස මීටර 22ක් විතර තියෙන මේ දියැල්ල මේ දියැලි හතේ විශාලතම දියැල්ල ලෙස තමයි හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් දියැල්ලට වඩා තව මීටර 30ක් විතර ඈතට යනකම්ම ඒ දියැල්ලෙන් වැටෙන ජල ධාරාවේ බිඳු විසි වෙනවා. ඔබට පේනවා ඇති මමත් මේ වෙනකොට මේ බිඳු වලින් නෑවිලා ඉන්නේ. හරිම නිස්කලංක සුන්දර ස්ථානයක්. ඉතින් ඒ හැම දෙයක් එක්කම මේ සුන්දරත්වය විඳින්න ඔබ අනිවාර්යෙන් මේ ස්ථානයට එන්න ඕනේ. මේ තමයි දියැලි හතේ ප්‍රචණ්ඩම සුන්දරතම සෝභාදාමී අපූර්ව නිමවුම කමදාරු දියැල්ල. අදට මේ සුන්දර ස්ථානයෙන් සමුගට යන්න තමයි හදන්නේ. දිගට මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් ගිහින් නම් ජය වේවා.